මේ දවස්වල Facebook එකේ තියෙන වීඩියෝ එකක් සහ ෆොටෝ එකක් නිසා මටත් මේ පානමල් කාලා බලන්න හිතුණා. මොනවාද මේ පානමල් කියන්නේ? පානමල් කියන්නේ කොස් ගහේ හැදෙන පුංචි ගෙඩියක්. හැබැයි මේ ගෙඩියෙන් අපිට ගෙඩියක් ලබා ගන්න බෑ. මේ මල ටික දවසක් යනකොට වැටිලා යනවා. ඒතර කළු පාට වෙලා තමයි මේ ගෙඩිය වැටෙන්නේ. ඉතින් මේවට කියන්නේ පානමල් කියලා. මේ පානමල් කන්න මම හදාගත්තා ලුණු සහ මිරිස් මිශ්‍ර කරලා මෙන්න මේ විදිහට මිශ්‍රණය. මේක අපිට මෙන්න මේකේ ඔබලා කාලා බලන්න පුළුවන්. මේකෙන් එන්නේ කහට රසක්. මම හිතන්නේ ගොඩක් ලෙඩ රෝග වලට මේක හොඳ වෙයි හේතුව කහට ගතිය වැඩි නිසා. ඉතින් කහට ලුණුත් එක්ක මිශ්‍ර වුණාම දැනෙන රස තමයි මේකෙන් දැනෙන්නේ. ඉතින් මේ දවස්වල වැටිලා යන පානමල් ඕන තරම් ඕගලන්ගේ කොස් ගහේ ඇති. කාලා බලන්නකො කොහොමද කියලා මේකේ ටේස්ට් එක. ඉතින් කාලා තියන අය ඉන්නවනම් කමෙන්ට් එකක් දාගෙනම යන්න. කාලා නැති අය ඉන්නවනම් කාලා බලලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.